වැඩ කරන්නේ අරමුණවත් දකින්න නැතුවනේ. නේද? දැන් මීටර් 100ක රේස් එකක් දුවන එකාට ඌට පේනවා මේ වටේ මෙහෙම ගියාම අතන කොඩිය තියෙන්නේ එතනින් ඉවරයි කියලා රේස් එක. එතකොට උපරිම වෙරදරනවා තමන්ගේ මේ වටේ උපරිම හයියෙන් දුවලා මෙතනින් අවසන් කරන්න. ඒ ලෙවල් කියන්නේ රේස් එකක්. මේක දැන් අවුරුදු 2ක් අපි දුවනවා. හරිද? දැන් මාස 6ක් විතර ඉවරයි. අවුරුදු 2ක් අපි දුවනවා. අපි මේ වෙනුවෙන් වැඩ කරනවා නම් පුළුවන් තරම්ම අපිට මේකේ දිනන්න දින සම්භාවිතාවය 100%ක්ම තියෙනවා. අපි වෙනත් වැඩ කරනවා නම් දැන් උදාහරණයක් විදිහට මේ කාලේ මේ සීසන් කාලේ දැන් අවුරුදු සීසන් එකේ තියෙන ඕනකට වැඩි සමහරු ඇඳුම් ගන්න යනවා දවස් 5ක් විතර. ඉතින් අපි ටාගට් කරන්න ඕන අපිට මෙන්න මේ දැන් සමහර ළමයි දන්නේ විභාග තියෙන මොන කාලෙදවත් කියලා. ඒතකොට ඔයා හිතන්න ඕන විභාගේ තියෙන්නේ මට මෙන්න මෙච්චර දවස් ප්‍රමාණයක් තියෙනවා. හරි. මෙච්චර පාඩම් ප්‍රමාණයක් තියෙනවා. මේ වගේ වැඩ ටිකක් පන්තියේ කෙරෙනවා. හරි. මේ සතියේ මේ වැඩ ටික කරනවා. ඔයා එක සතියේ කරන වැඩ ටික ඒ සතිය අවසන් කරා කියලා හිතන්න. ආයි ළමයි සුපිරි. අපේ පන්තියේ නම් වැඩ ටික එදා සතියේ වැඩ ටික එදා කරා නම් ඇති. ආයි ඉතින් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඒතකොට ඒක ඔයාගේ පැත්තෙන් වෙන්න ඕන දෙයක්. ඒක සමහරවල් ගුරුවරයාට ඔක්කොම කරන්න බෑ. ඒක නිසා අපෙන් වෙන්න ඕන වැඩ කොටසකුත් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් නම් මෙන්න මෙහෙම දෙයක් කරන්න. ඔයා උදේ පාන්දර අද රෑ නිදා ගන්නවා නම් රෑ 10ට නම් නිදාගන්නේ. ඔයාලට පුළුවන් නම් චූටි කොළ කෑල්ලක් අරගෙන ඒ කොළේ ලියන්න. හෙට දවසේ මම මොනවද කරන්නේ? ඒ කොළේ ලියනවා හෙට මගේ ටාගට් එක මොකක්ද? ලොකු ටාගට් එකක් දාගන්න එපා. කරන්න බැරි මගුල් කරන්න යන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් ප්‍රමාණය ලියන්න. අපි හිතමු මම ලියනවා මෙහෙම වෙනවා. අපි හිතමු ඔයා කියලා. ඔයා ලියනවා අපේක්ෂක සර්ගේ BC අතිරේක කියවීම් පොත හෙට ලියන්න ඕන පිටු 5ක්. ලියලා එක කියවන්න ඕන පැය භාගයක්. හරි වැඩ දෙකයි. සර් ප්‍රශ්නයක් දුන්නා පකුද කච්චායන ශාස්ත්‍රූවරයාගෙන් ඒක ලියන්න ඕන. ජෝග්‍රෆි පන්තියේ වැඩ වගේක් දුන්නා ඒ ගෙදර වැඩ ටික කරන්න ඕන. හරි. අද රෑ ලියනවා හෙට කරන වැඩ ටික. එතකොට හෙට උදේ නැගිටිනවා ඔයා. නැගිටින්නේ ටාගට් එකක් එක්ක. එතකොට අරමුණක් එක නැගිට්ටට පස්සේ ඔයා නිතරම බලනවා දැන් අරමුණ පේනවනේ. හරි මෙන්න මේ වැඩ ටික අද තියෙනවා අනිවාර්යෙන් කරන්න ඕන. එතකොට ඔයා උත්සාහ කරනවා මේ ටික එකින් එක ඉවර කරන්න. අපි හිතමු අතිරේක කිවීම ලිව්වා. හරියද දැන්. ඊළඟ එකත් කරා. හරියද දැන්. ඊළඟ එකත් කරා. ඔයා මේ දවස ඇතුලේ උපරිම try කරනවා මේක කරන්න. ඔයා කිසිම අරමුණක් නැතුව නම් උදේට නැගිටින්නේ. ඔයා හරියට අර නූල කැඩිච්ච සරුංගලයක් වගේ. දැන් සරුංගලේ නූල තියෙනකන් පාලනය කරන්න පුළුවන්. හෙට මේඩ යවන්න පුළුවන්. ඇදලා ගන්න පුළුවන්. සරුංගලය වාලකට ගන්නත් පුළුවන්. හැබැයි නූල ගිලිවිලා ගියොත් අපේ අතින් නූල කැඩෙනොත් අපේ අතින් සරුංගලේ කොහෙට වැටෙනවද කියලා අපිට කියන්න බෑ. අපේ දවසත් ඒ වගේ. උදේ පාන්දර අපි අවදි වෙන වෙලාවක් නැහැ. කීයට නැගිටිනවද කියලා දන්නෙත් නැහැ අපි. අවදි වෙච්ච වෙලාවක අවදි වුණා. ඊට පස්සේ ওই තීන මොනෝ හරි කර කර දවස අපි දන්නේම නැහැ ගෙවෙනවා. එහෙම අරමුණක් නැහැ. අර නූල කැඩිච්ච සරුංගලයක් වගේ. ඉතින් ඔයාලට පුළුවන් නම් උදේ පාන්දරම හොඳ අරමුණක් හදාගන්න. හෙට දවසේ අපි මොනවද කරන්න කියලා හදාගෙන ඉවර වෙලා උදේ පාන්දර අවදි වුණාට පස්සේ ඔයා මේ ටාගට් එක ගහනකොට ඔයාට හිතෙනවා මාර එක එනර්ජි එකක් ඇඟට. ඊට පස්සේ හෙට රැයට ආයි තව කොලේක ලියනවා අනිත්තර කරන වැඩ ටික. ওই විදිහට ඔයා ටික මේ විදිහට ඉස්සරහට යනකොට ඔයා දන්නේම නැහැ. ඔයාට මාර සංවර්ධනයක්. ඒ වගේම ඔයා තුල මාර හැකියාවක් තියෙනවා කියන ඔයාට දැනෙනවා. ඒකත් එක්ක ඔයා වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඔයාට පුළුවන් නම් මෙන්න මේ වැඩේ කරන්න පටන් ගන්න. මේක හොඳ යෝජනාවක්. 26ට සුපිරි. ඔයාට කරන්න පුළුවන් ටාගට් එකක් දාගන්න. හරිද? බක පඬිත වෙලා මේ පිටු 50 කට කොලයක් ලියා ගන්න එපා. ඔයාට පුළුවන් එක වැඩයි නම් හරි. පළවෙනි දවසේ එකක් ලියා ගන්න මං කියන්නේ. එකක්. මම විනාඩි 5ක් BC ෂට්ශාස්ත්‍රූවරු ටික බලනවා කියලා ලියා ගන්න. එක වැඩක් ලියාගෙන ඒක ඉවර කරා. ඒකට හරියක් දාන්න. අමුතු ෆීලින් එකක් දැනෙනවා. මම මේක කරානේ. ඒකට හෙට තව වැඩක් දාගන්න. ඊළඟ දවසේ වැඩ දෙක තුනක් දාගන්න. ඔයා ඔහොම ඉස්සරහට යනකොට ඔයා දන්නේම නැහැ. ඔයාට අර එදිනෙදා බාහිර වැඩක් ආවත් ඔයා කියන අම්මේ මට මේ වැඩ ටික තියෙනවා. මං ඊයේ මේ ටික දාගත්තා මට මේ ටික කරන්න ඕන දැන්. අන්න එතකොට ඔයා ඒ අරමුණේ ඉන්නකොට ඔයා අර පිටස්තර දේවල් වලට යොමු වෙනවා ඇත්තටම අඩුයි. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ වැඩේ කරන්න හොඳ සාර්ථකත්වයක් ගන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. අද රෑ කළා ඊට පස්සේ ආයෙ තව දවස් දෙකකින් නොකර ඉඳියොත් ඒක හරියන්නේ නැහැ. අපිට පුළුවන් වෙන්න ඕන වැඩේ කන්ටිනියු කරන් යන්න. කියන්නේ අපේ තියෙන්නේ අර ආරම්භක ධාතු උපරිමයි ඈ. මොකක් හරි වැඩක් පටන් ගන්න දවසේ අපි ලෙවල් වලට ආපු මුල් දවසේ පුදුම පොත් වලට පිට කවරක් දැම්මා. දැන් බලපන්. මේ පොත් ඔයා ගන්න. නේද? ඒක නිසා අපේ තියෙන අර ආරම්භක ධාතු විතරයි. අපිට පවත්වාගෙන යන්න බෑ. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕන අපි කරන වැඩේ මම කියකෝ මහා ගොඩක් ගොඩ ගහගන්න එපා. වඩ පුළුවන් චූටි දෙයක් නේ එක දවසකට. ඒක විතරක් කරන්න. නැත්නම් අන්තිමට මහා හැල්ලක් ලියාගෙන එකක්වත් කරන්න.
ඊට පස්සේ ඔය වැඩෙත් එපා වෙනවා. ඒ නිසා ඔයාලට පුළුවන් නම් දවසකට වැඩ දෙකක් නම් පුළුවන් ඒ දෙක ලියා ගන්න. ඒක ටාගට් එක ගන්න. එහෙම මාස දෙකක් කරන්න. කළා මට මැසේජ් එකක් දාන්න. රයිට් අපි ඒක එතකොට කතා කරමු. රයිට් ලියාගෙන යමු දැන්.